හැපි සැටර්ඩේ. අද මැයි මාසේ 10 වෙනිදා. පහුගිය ටිකේම ඇත්තටම හොඳ සනීපකින් නෙමෙයි හිටියේ. දැනටත් 100%ක් සනීප නැහැ. මං හිතනවා මේ වෛරස් එක ගැන ඔයා දැනුවත් ඇති කියලා. චිකන් ගුන්යා ඒක නෙමෙයි. මේක වෙන සෙම තමයි ගොඩක් වැඩි වෙන්නේ. මැයි මාසෙට අලුත් මග් එකක්. මේක තමයි මගේ මැයි මාසේ කොෆි මග් එක. මං තව මග්ස් දෙකක් විතර ගන්න හිතාන ඉන්නවා. මොකද ඔය අන්තිම හරියේ තියෙන ක්‍රිස්මස් මග්ස් තුනක්නේ. එතකොට ක්‍රිස්මස් එකට මග්ස් තුනක් වැඩක් නැහැ. එකක් තිබුණාම හොඳටම ඇති නිසා මම තව මග්ස් දෙකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මං ඉස්සර ඉඳලා, ඒ කියන්නේ ගොඩ කාලයකට කලින් ඉඳලා මේ මග්ස් වලට ගොඩක් ආසයි. හැබැයි මං කවදාවත් හිතානේ හිටියේ නැහැ මම මෙහෙම කලෙක්ෂන් එකකට යයි කියලා. ඒක තමයි කියන්නේ. ජීවිතේ අපි ඉස්සරහට යනකොට සමහර ආසාවල් අපි හිතන්නේවත් නැති විදියට අපිව හොයාගෙන එනවා. ඇත්තම කිව්වොත් එහෙම සති දෙක තුනකින් මට ගෙදර අස් කරන්න බැරි වුණා. අපේ ගෙදර බොහොම ඉක්මනින් දූවිලි එකතු වෙන ගෙදරක්. මම දන්නේ නැහැ ඒක ඔයාගෙත් එහෙමද කියලා. පහුගිය දවස්වල තිබ්බ රස්නෙත් එක්ක මං හරි ආසයි මෙහෙම පොදයක් හරි වැටෙනවට. ඒක කනට වගේම ඇඟටත් හිතටත් බොහොම සනීපදායකයි. ඔය සති දෙක තුනකින් ගේ හරියට අස් කරපු නැති නිසා මම හිතුවා තාම 100%ක් හොඳ නැති වුණත් අස් කරලා දාන්න ඕනි කියලා. මොකද මම අස් කරන්නේ නැතුවම ඉන්නකොට මම සෑහෙන කම්මැලි වෙනවා. මේ තියෙන මගේ අලුතින්ම පටන් ගත්ත අනිත් විනෝදාංශය. මම මේක Facebook page එකේ නම් ගොඩක් කියලා තියෙනවා. මේ මගේ චිත්‍ර පොත. මම චිත්‍ර බැරි මිනිස්සෙක්නේ. ඉතින් මේ මම තාම ඉගෙනගෙන යන ගමන් තමයි ඉන්නේ. මට හිතන වෙලාවට මගේ හිත නිදහස් කරගන්න මට කැමති දේවල් ඔහේ අඳිනවා. මේ තේරුමක්ම නැති දෙයක්. මම දන්නේ නැහැ මේකේ තේරුම මොකක්ද කියලා. මේ චිත්‍රේ අපි ආපහු කතාවට මුකෝ එහෙම යන්නේ නැතුව අපේ ගෙදර හරිම ඉක්මනට දූවිලි එකතු වෙනවා. ඒ කියන්නේ දවසක් දෙකක් හරි එක තැනක් අර මදින්න නැතුව, ඒ කියන්නේ පිහින් නැතුව තිබුණොත් එතන දූවිලි ඩස්ට් එක. ඒක නිසා සති දෙකක් තුනක් කියන්නේ ගොඩක් කාලයක් නේ. ඒක නිසා සෑහෙන ඩස්ට් එක එකතු වෙලා තිබුණා. ඒක නිසා මම බොහොම වෙලාව අරගෙන හිමීට අස් කරගත්තා. අනිත් දේ තමයි මම කිව්වේ ඔය දැන් මම මේ වීඩියෝ සීරීස් එක කරන්න පටන් ගන්නකොටම මම කියන්නේ මීට අවුරුද්දකට එකමාරකට විතර කලින් මාත් එක්ක හිටපු අය දන්නවා මම කම්මැලි මිනිස්සෙක් කියලා. ඕක නැති කරගන්නනේ අපි මේක පටන් ගත්තේ. එතකොට අර සති දෙක තුනක් මම ඔය වැඩ ටික නොකර ඉන්නකොට මම ආපහු කම්මැලි වෙනවා. ඒ කියන්නේ එතකොට මට හිතෙනවා තව ටික දවසකින් කරනවා, හෙට කරනවා. එතකොට හැමදේම ආපහු කල් දානවා. එහෙම නැතුව හොඳටම හොඳ වෙන්නේ නැතුව හොඳටම හොඳ වෙනකන් ඉන්නේ නැතුව මම මේ වැඩේ පටන් ගත්තේ අන්න ඒකයි. මොකද අපේ දුර්වලකම් වලට ඉඩ දෙන නරකයි. සමහර වෙලාවට අපිට ඕනේ නිවාඩුවක්, රෙස්ට් එකක්. අපි මහන්සි වෙන්නේ නැති අපිට මහන්සි වෙන්න ඕන නැති දවස් තියෙනවා. ඒක හරි. ඒ වුණාට එහෙම හිටියාම මං වගේ කම්මැලි මිනිස්සු ගැන මම කියන්නේ. ඒක පුරුද්දට යනවා. ඒකට අපි ආයි වැඩ කල් දාන්න යනවා. හෙට කරමු, අනිත් කරමු. එහෙම කියලා. ඒක නිසා ඔයත් මං වගේ ලෙඩ වෙලා හිටියනම් මේ වීඩියෝ එක බලලා ගොඩ ගහලා තියෙන දේවල් එකින් එක හිමීට කරගන්න. මං ඔයාලට මේක මීට කලිනුත් කියලා ඇති. මම සෑහෙන පසුතැවෙනවා මේ ලී මේසේ පුටු 6යි ගතිපු එකට. ඒ වගේම අර වැරන්ඩා චෙයර්ස් 6ක් තියෙනවා එකත් ලී. ඒවත් ගතිපු එකට. මොකද ඒවයි සෑහෙන ඉක්මනට ඩස්ට් එක එනවා. ඒවා දවස ගානේ සුද්ධ කරන්නත් හරි අමාරුයි මේ පුටු. අර හිඩස් තියෙන නිසා. ඒක මට ඔළුවට හරිම කරදරයක්. ඒ වගේම මේ මේසේ හරි ලොකුයි. පුටු 4කුයි පුංචි මේසෙකුයි තිබුණා නම් කොච්චර අපූර්වද කියලා මට අද හිතෙනවා. හැබැයි මං එදා හැම නෙමෙයි හිතේ. එදා මම හිතුවේ බාණ්ඩේ, ඒ කියන්නේ අපි ගන්න බඩුව ලොකු වැඩි වෙන තරමට ලස්සනයි කියලා. හැබැයි අද මං ඉන්නේ ඒ බඩුව පොඩි වෙන තරමට අපි ගන්න
ඒක බොහොම පහසුයි අස් කරන්න, පිහදාන්න, දූවිලි වලට එන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම මටත් වැඩ අඩුයි. මන් දැන් මේ ඉන්න වයස හැටියට මම තේරුම් අරගෙන තියෙනවා ගෙදර බඩු අඩු වෙන්න ඔයාට තියෙන වැඩ කොටස අඩු වෙනවා කියලා. නෑ, අද නම් මම පුටු පිහදැම්මේ නෑ. මම කරේ දූවිලි ටික පිහලා, මකුණු දැල් කඩලා, ගෙදර හොඳට අතු ගාලා මොබ් කරපු එක විතරයි. සමහර විට ඉස්සරහට, ඒ කියන්නේ කවදා හරි අනාගතේ දවසක මම මේවා දීලා විකුණලා වෙන පොඩි දෙයක් ගන්නත් බොහොම ඉඩකඩ තියෙනවා. ඒකට අපේ පල්ලෙහා හැදෙන්න වෙනවා. ඒක හැදෙන්න මගේ මහත්තයා එනකන් ඉන්න වෙනවා. මොකද බාස්ලා එක්ක වැඩ කරන්න හරිම අමාරුයි. ඒවයි සෑහෙන පාඩම් මම ඉගෙනගෙන තියෙනවා. මම මේ අවුරුද්දට තාම ක්ලීනින් ෂෙඩියුල් එකක් හැදුවේ නැහැ. ඒක හැදුවම මම ඒ හදන විදිය මම හිතන්නේ මම අපහු යාට අරගෙන ඒවි. ක්ලීනින් ෂෙඩියුල් එකක් නැති එකේ පාඩුව මම මේ දවස්වල විඳමින් ඉන්නවා. මොකද මම පහුගිය අවුරුද්දේ ඒක හැදුවා. ඒ පහුගිය අවුරුද්දේ ගොඩාක් මගේ වැඩ කටයුතු කෙරුණේ ඔය ක්ලීනින් ෂෙඩියුල් එකත් එක්ක. හැබැයි මේ අවුරුද්දේ මට ඒක කොහොම හරි මග ඇරිලා ඒක මට හදාගන්න උනේ නැහැ. ගොඩක් වෙලාවට ඕක අර දවස ප්ලෑන් කරනකොට ඒ ක්ලීනින් ෂෙඩියුල් එක සෑහෙන්න වටිනවා. දවසේ වෙලාව ඉතුරු කරගන්න, ඒ වගේම ගෙදර හැමදේම බැලන්ස් විදියට කරගන්න ඒක ගොඩක් වටිනවා කියලා මම මගේ අත්දැකීමෙන් තේරුම් අරගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක ගැනත් මම ඔයාලට හිමිහිට නිවාඩු පාඩුවේ පුංචි වීඩියෝවක් අරගෙන එන්න. මට සෙම තියනවා කියලා ඉතින් ඔයා දන්නවනේ, ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒක ඉස්සරින් මට තියෙනවා. මේ මගදී මේ ළඟදී දවසක මම දැක්කා මගේ කකුලේ නහරයක් ගැට ගහලා තියෙනවා. ඔය නහර ගැට ගැහෙන එක අපේ තාත්තටත් තියෙනවා. එයාට අපි බෙහෙත් කියන්නේ ඉන්ජෙක්ෂන් කෝස් එකකුත් කරා. දැන් මීට ගොඩ කාලයකට කලින් මං හිතන්නේ ඒක තාමත් එයාට තියෙනවා. අපිට දෙයනේ කියලා පරම්පරාව වලින් නම් මොනව නැතත් ලෙඩනක් කිසිම ප්‍රශ්නයක් නැතුව, ලෝභකමක් නැතුව අපි හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඒක බොහොම වගකීමෙන් කියන්න පුළුවන්. අනිත් එක තමයි ඔයා දැන් මාව මෙච්චර කල් බලනවා නම් ඔයා දන්නවා මම වියදම් කරන්නේ නැහැ. වියදම් කරන්නේ කියන්නේ මම ලෝභ මනසෙක් නෙමෙයි. ඒ වුණාට මම බොහොම වියදම් පාලනය කරනවා. මොකෝ මම ඊට කලින් බොහොම නාස්තිකාර මිනිස්සෙක්. මම බොහොම නාස්තිකාර විදියට සල්ලි වියදම් කරපු මිනිස්සෙක්. ඒකෙන් පාඩමක් ඉගෙනගෙන තමයි මම ගිය අවුරුද්දේ ඉඳලා මේ අර පිරිමැස්ම, ඒ කියන්නේ සල්ලි අනවශ්‍ය දෙයට වියදම් කරන්න නැති එක. ඒක නිසා තමයි ඔයා මගේ ගෙදර හැමදාම එකම විදියට දකින්නේ. මොකද මම සුකුරුත්තන් දේවල් වලටවත් එහෙම සල්ලි වියදම් කරන්නේ නැහැ. ඒක මට ඔයාට පෙන්වන්නවත් එහෙම දේවල් ගන්න මට ඕන කමක් නැහැ. ඒක නිසා තමයි මගේ ගෙදර මේ විදියට හැමදාම දකින්න විදියට තියෙන්නේ. අනිත් දේ තමයි ඊළඟට මම ගන්න ඉන්නේ මට අවශ්‍යම දේ තමයි බුක් රැක් එකක්. මොන ඕක විතරයි මගේ ගෙට අලුතෙන් කියලා දෙයකට එකතු වෙන්න තියෙන්නේ. ඒකත් මම නිකන් මං අරන් දෙන්නේ නැහැ මට. මගේ තියෙනවා ටාගට්ස් කීපයක්. ඒක කවර් කරාම තමයි මට තෑග්ගක් විදියට ඒක අරන් දෙන්න ඉන්නේ. එහෙම ගත්තාම ඒ දේවල් වල වටිනාකම සෑහෙන වැඩි කියලා මං දැන් බොහොම අත්දැකීමෙන් දන්නවා. මේ පෝච්චි හාමිනෙත් ඒ වගේ කෙනෙක්. එයා මම විසි කරන්නේ නැහැ. මං එයාව තියාගෙන ඉන්නවා දුම් අල්ලන්න. ඔළුවෙන් දුම් යනවා එයාගේ. ඔළුව ගිනි අරගෙන ඉන්නේ පෝච්චි හාමිනේගේ. මහන්සි දවසක අවසානයේ රසම රස බටර් විස්කෝතුවක් එක්ක උණු කෝපි එකක් බොනව ඇරෙන්න වෙන මොනවද තව ඕනේ? චූටි පුතා හැමදාම ඔය ඔතන එයාගේ හෙවණැල්ලට එයාම පණියනකම් බුරනවා. ඒක තමයි එයාගේ දැන් අලුත් රාජකාරිය. මං ඉතින් ටික වෙලාවකින් කර්ටන් එක වහනවා. පවුනි බුරලා මහති වැටෙනවා. ඊට පස්සේ මාත් එක තරහ වෙනවා. නිකන් මං එයාගේ යාළුවව නැති කරා වගේ. මලකෝ ඕලං නේද? ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. ආයි ළඟදිම දවසක එන්න. Thank you so much for watching. Till next time. Bye.